අම්මා මේ මාරයි අප්පා දිව්‍ය ලෝකේ ගේට්ටුව ළඟ ඉන්නේ මං ගන්නම්. ශ්‍රීපාදයේ සෙත් සැමටම වේවා දුක් දුම්නස් නිතිසේ දේවා සම්බුදු බණ පද නිතර සේවා සමන් දෙවිඳු ඔබ සැම සොරකේවා සමන් දෙවිඳු ඔබ සැම සොරකේවා හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න තවත් ලස්සන සංචාරයක් යන ගමන් ඉන්නේ අපි මේ යන්නේ කුරුවිට ඉඳන් අඩවිකන්ද බස් එකේ අඩවිකන්දට අපි මේ යන්නේ කුරුවිට එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න අපි කුරුවිටින් අඩවිකන්ද බස් එකට නැග්ගේ 9යි මාට්ට වගේ අඩවිකන්දට එද්දී 10යි 20 වගේ වුණා. ඉතින් මේ බස් එක යන පාරත් මාරම ලස්සනයි මේ වටේම තිබ්බේ කඳු යායවල්. ඉතින් අපි අඩවිකන්දට ඇවිල්ලා සිරිපා කරුණා කරන්න කලින් උදේට කාලා හැම අපි යන්න පිටත් වුණා. ඉතින් මෙතනින් තමයි කුරුවිට සිරිපා කරුණා පටන් ගන්නෙ. මෙතන පාරවල් දෙකක් තියෙනවා. මෙතන වම් පැත්තට තියෙන පාර තමයි අලුත් පාර. මේක වර්ණගල පවර් ස්ටේෂන් එක ළඟට වැටෙන පාර. ඉතින් ඒ පාරෙන් ලේසියෙන් වීල් එකක් කතා කරගෙන වර්ණගල පවර් ස්ටේෂන් එක ගාවට යන්න පුළුවන්. අනිත් පාර තමයි පරණ පාර. අපි යන්නේ දැන් ඒ පාරෙන්. ඉතින් ඔයාලත් අලුතින් යනවා නම් ඒ පාරෙන් යන්න මොකද මේ ලස්සන තැන් ගොඩක් හම්බෙන්නේ ඒ පාරෙන්. අපි දැන් මේ අතන පාරගාවින් ටික දුරක් ඉස්සරහට ආවා. මේ හරියේ ටික දුරෙද්දී අපිට හම්බුණා හීන් ගඟුල. එතන සමන් දෙවියන්ගේ ප්‍රතිමාවක් තියෙනවා. මේ අපිත් එතන අමතක නොකර වන්දනා කරගෙන තමයි ඉස්සරහට ගියේ. ඔන්න ගයිස් දැන් තමයි අපි හරියටම සිරිපා කරුණාව පටන් ගත්තේ. මේ පාර කිලෝමීටර් 12ක් වගේ දුරයි. ඒ වගේම හැටන් රත්නපුර පාරවල් වගේ එක දිගට පඩි නෑ. මේ හරියේ පඩි තිබ්බත් ඉස්සරහට ගල් මුල් කැලෑ වලින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ පාරෙන් සිරිපා කරුණා කරනකොට මේ පරිසරයේ සුන්දරත්වය විඳින්මින් යන්න පුළුවන්. මොකද මේ පාර වැටලා තියෙන්නේ ලස්සන කැලයක් මැදින් නිසා. ඉතින් මාත් මේ පාරෙන් යන දෙවනි පාර. මේ පාරෙන් කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. එච්චරටම ලස්සනයි. ඉතින් මේ පාරේ බැලූ තැන කොළ පාට කස් පිරීලා කඳු යායවල් මැදි යන්න තියෙන්නේ. ඉතින් ඔහොම යද්දි මේ මම දැක්ක ලස්සන පන්සලක් තියෙනවා ඈත කන්දක් උඩ. එතනට නම් මාරම view එකක් ඇති. ඔය බාණ්ඩු මේ උතන මම zoom කරලා වෙන්නනවා. එතන නම් මාරම ලස්සන ඇති කඳු යායක් වට වෙලා. ඉතින් මේ හරියේ එක දිගට මේ වතුර පාරවල් හම්බුණා අපිට. එවෙන් බොන්නත් පුළුවන් මේ වතුර ගොඩක් අරන් යන්න ඕනෙත් නෑ. මේ තියෙන අපිට මේ පාරේ හම්බුණ පළවෙනි දිය ඇල්ල. ඒක පොඩි දිය ඇල්ලක් වුණත් මාරම ලස්සනයි. ඉතින් ওই දිය ඇල්ල එහෙම හම්බෙන්නේ අතන මේ අලුත් පාරේ වර්ණගලට ගියොත් මේ පාරෙම එන්න ඕනේ.
ඉතින් සිරිපා කරුණා කරන්න තියෙන ප්‍රධාන පාරවල් 4න් ඒ කියන්නේ හැටන් නල්ලතන්නි පාර, රත්නපුර පලාබද්දල පාර, සඳකල තැන්න පාර, ඒ වගේම කුරුවිට එරත්න පාර. ඒ පාරවල් වලින් දුෂ්කරම පාරක් වගේම ලස්සනම පාරක් තමයි මේ කුරුවිට එරත්න පාර. ඉතින් ජීවිතේ එක් පාරක් හරි මේ අත්දැකීම ලබා ගන්න ඕන. ඉතින් අපි ගිය පාර ගියා මේ රත්නපුර පලාබද්දර පාරෙන්. ඉතින් ඒ වීඩියෝ එකත් බලලා එන්න. ඒ පාරත් මාරම ලස්සනයි. ඉතින් ඒ පාර තමයි රීපා කරුණා කරන්න තියෙන දුරම පාර. ඔන්න ඉතින් අපිට මේ පාරේ හම්බ වෙන පළවෙනි අම්බලම හම්බුණා. මෙතෙන්ට ජම්බෝල ගහයට අම්බලම තමයි කියන්නේ. අපි මෙතෙන්ට එද්දී දවල් 12ට වගේ වුණා. ඉතින් අපි කට්ටියට මහන්සි නිසා මෙතන පොඩ්ඩක් ඉඳලා තමයි ඉස්සරහට ගියේ. ඉතින් අපි දැන් මේ ආවේ වාරේ නිසා මෙහි කඩවල් ඔක්කොම ඇරලා තියෙන්නේ. අපිට ඕන දෙයක් අරන් කන්න පුළුවන්. ආවාරේ නම් එහෙම මේ කඩවල් ඔක්කොම වහලා තියෙන්නේ. අපි දැන් අර අම්බලම ගාවින් පොඩ්ඩක් ඉස්සරහට ආවා. මේ හරිය බලන පැත්තේ දිය පාරවල් මාරම ලස්සනයි. ඉතින් මේ පාරේ නම් වතුර වලින් අඩුවක් නැහැ. ඉතින් ඔයාලා එනවා නම් වතුර ගොඩක් ගේන්න ඕනේ. මොකද මේ තැන් වලින් බොන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් ආවොත් මේවා පරිස්සම් කරලා සිරිපා කරුණා කරන්න. අම්මා මට බැහැලා ඉන්න හිතනවා මෙතන. අඩි අපි දැන් තව ටිකක් ඉස්සරහට ආවා. ඉතින් මේ හරිය නම් මේ පඩි අඩුයි. ගල්මුල් උඩින් තමයි යන්න තියෙන්නේ. ඒත් ඉතින් මාරම ලස්සනයි. මේ කැලයක් මැදින් යන්න තියෙන නිසා කැලේ සුන්දරත්වයයි අපිට පල්ලෙහෙන් කුරුගඟ යනවා. ඒකේ සද්දෙත් ඇහෙනවා. මේ බලන්නකො ලස්සන. ඉතින් දැන් වෙලාව දවල් 1ට වගේ ඇති. ඒත් හවුසරක් වෙන්නේ නැහැ. මොකද මේ ගස් වලින් වටෙච්ච පාරක යන්නේ. මාරම කූල් මේ හරිය.
ඉතින් අර කැලෑකුට්ටිය පාස් කරන් මේ අපි පොඩ්ඩක් ඉස්සරහට ආවා. ඉතින් ඔය මගේ දකුණු පැත්තෙන් යන්නේ කුරුගඟ. ඔය මට වම් පැත්තෙන් පේන තියෙන ගල් තලාව. ඒකේ වතුර නැති වුණාට මේ එකපාරට තමයි මේ වතුර එන්නේ. මොකද මේ උඩ පවර් ස්ටේෂන් එකේ මේ මැනුවල් තමයි වතුර රිලීස් කරන්නේ. ඒක නිසා ඔතනට බහින්න එපා. මොකද මේ වතුර වැටෙනොත් කෙලින්ම පල්ලෙහා තමයි නවතින්නේ. මාරම් භයානක තැනක් ඔතන. ඒක නිසා පරිස්සමින් ඔතනින් වතුරට බහින්න එපා. මේක තමයි අරක අරින්නේ. එකපාර වතුර වැඩි වෙනවා. අඩුනේ මේ එකපාරට අරින්නේ. ඉතින් අපිට මේ පඩි ටික නැගලා මේ පාරේ දෙවණියට හම්බෙන අම්බලම හම්බුණා. එතෙන්ට කියන්නේ ඩයිමංගල අම්බලම කියලා. ඉතින් මෙතනත් අපිට මාන්සී නිවාගෙන යන්න පුළුවන්. ඉතින් අපිත් පොඩ්ඩක් ඉඳලා තමයි ඉස්සරහට කරුණා කරේ. අපි අර අම්බලමෙන් මේ පොඩ්ඩක් ඉස්සරහට ආවා. ඉතින් මේ හරිය අපිට හම්බුණා ඕපන් තැනක්. මේ හරිය මාරම ලස්සනයි. බලන්නකො ඈත කඳු ඔක්කොම මීදුමේ වැහිලා මාරම view එකක් තියෙන්නේ. ඉතින් ওই මීදුමේ වැහිලා තියෙන මේ ලොකු කන්දක් තියෙන්නේ. ඒක මං හිතන්නේ හීන් පිඳුරු තලාව කන්ද. ඉතින් මෙතන මාරම ලස්සනයි. පඩි විලත් එක්ක මාරම view එකක් පේන්නේ. ඔන්න ඉතින් අපි ආවා වර්ණගලට. මේ තියෙන අර වර්ණගල පවර් ස්ටේෂන් එක. මෙතෙන්ට තමයි අර මේ රත්න ඉඳන් එද්දි පාරවල් දෙකක් හම්බුනේ. ඒකේ අලුත් පාර වැටෙන්නේ මෙතෙන්ට. මෙතෙන්ට වාහනේ වුණත් එන්න පුළුවන්. ඉතින් ඒ අලුත් පාරේ ආවොත් අපිට හම්බුණා වගේ ලස්සන තැන් ටික මග ඇරෙනවා. ඉතින් ඔයාලත් කොහොම හරි මේ පරණ පාරෙන් එන්න බලන්න. වර්ණගලදී හම්බෙන මේ සමන් දේවාලය ගාව තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් මෙතනත් අපි වැඳලා පඳුරු එහෙම දාලා ඉස්සරහට කරුණා කළා. සමන් දෙවියෝ
ඉතින් ගායිස් බලන්නක මේ හරි තියෙන ලස්සන ඔය ඈතින් පේන මීදුවෙන් වෙහිලා තියෙන කන්ද තමයි මං හිතන්නේ මේ කුණුදිය පව්වට යන්නේ. ඉතින් මේ හරිය මාරම ලස්සනයි. අපිට දකුණු පැත්තෙන් කුරුගඟ යනවා. ඉතින් පරිසරෙත් මාරම ලස්සනයි. කුරුල්ලෝ එක එක සත්තුන්ගේ ශබ්ද මාරම නිෂ්කලංක පරිසරයක් තියෙන්නේ. මොකක්ද වුනේ? රැවුල සුදුයි. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට ආවා. බලන්නකො මෙතන ලස්සන ඉස්සරහා කඳු ඔක්කොම මේ මීදුවෙන් වැහිලා. ඉතින් ওই පල්ලෙහෙන් යන්නේ කුරුගඟ. ඒකේ සද්ද තමයි ඔය ඇහෙන්නේ. ඉතින් අහන්නකො පරිසරයෙන් ඇහෙන එක එක ශබ්ද මේ මාරම කනට මිහිරි. ඉතින් මේ හරිය යද්දි පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. මොකද මේ ගල් වලට වතුර වැටලා මේ ලෙස්සනවා. මේ පඩි පෙළවල් නැහැනේ. මේ ටිකේ තනිකර කැලයක් මැදින් යන්න තියෙන්නේ. ඉතින් මේ පාරේ යද්දි මේ පාරටම අයිති ආවේනික සත්තු සහ ගස්වල හම්බෙනවා. ඒ වගේ යාළුවෙක් හම්බුණා දැනුත් අපි ඉතින් එයාට කරදර නොකර ඉස්සරහට කරුණා කළා. ඉතින් මේ කුරුවිට එරත්න පාරෙන් යද්දි මං ආසම තැනක් තමයි මේක. මෙතන මාරම ලස්සනයි. ආවාර එහෙම එද්දි මේ මෙතන මාරම ලස්සනට දිනා. මොකද වතුර පිරීලා ඇලක් දිගේ තමයි යන්න තියෙන්නේ මේ හරිය. ඉතින් ඔයාලත් ආවොත් මේ පරිසරය පරිස්සම් කරලා ඉස්සරහට කරුණා කරන්න. මොකද මේ වතුර එහෙම මාරම පිරිසිදුයි. බොණ්ඩ වුණත් පුරවා.
ඔන්න ඉතින් අපිට ඊළඟට හම්බුනේ එරත්න පාරෙන් හමු වෙන සීත කඟුල. අපි මෙතෙන්ට එද්දී හවස 4ට වගේ වුණා. මොකද අපි හෙමින් ආවේ මේ ඒක නිසා පොඩ්ඩක් හවස් වුණා. ඉතින් මෙතෙන්ට තුම්මෝදරත් කියලා කියනවා. අම්මා ඒ පාලමෙන උසයි. ඔව්. ඔය තියෙන ඔය ගල් වැටියක් වගේ. ඒ තියෙන තමයි යන්න තියෙන්නේ. තාම යන්න පුළුවන් නේද? තාම යන්න පුළුවන්. ඉතින් මෙතන දැන් අලුතෙන් මේ ලොකු පාලමක් ගහලා තින්නේ. මේ ඉස්සර නම් උතන මේ ගල් උඩින් තමයි ගියේ. මේ ඒත් වයින් දවස්වලට නම් උතනින් යන්න බෑ. මාරම වතුර පාරක් එන්නේ. දැන් පාලම තියෙන නිසා මේ ලේසියෙන් ඒකට යන්න පුළුවන්. ඉතින් මේ සීත කඟුලට තුම්මෝදර කියලාත් කියනවා. ඉතින් ওই පේන්න තියෙන මේ මහ පිදුරු තලාවෙන් එන සීත කඟුලයි ඔතන මේ වම් පැත්තෙන් එන රත්නපුර පලාබද්දල පාරෙන් එන සීත කඟුලයි දෙකම එකට එකතු වෙලා මේ පල්ලෙහාට මේ යන නිසා තමයි තුම්මෝදර කියලා කියන්නේ. ඉතින් මෙතන නානවා නම් ගොඩක් පරිස්සමෙන්. මොකද එකපාරට තමයි වතුර වැඩි වෙන්නේ. මේ ඔය අතුපාට කොඩි තියෙන තැන් වලින් මේ එහාට ගිහිල්ලා නාන්න. මොකද ඒ හරිය පට්ට ගැඹුරුයි. අපිත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා නෑවේ. ඉතින් අපි කට්ටියම මේ සීත කඟුලෙන් නෑවා. එතන මාරම සීතලයි. මේ ගල් ගහන තරම් සීතලක් තිබ්බේ. ඉතින් දැන් මේ අපි යන්නේ මේ දවල්ට කණ්ඩ. මොකද මේ දැන් හවස 5 මාට විතර ඇති. මේ ඉක්මනින් කාලා යන්න ඕනේ. මොකද කැලයක් මැදින් යන්න තියෙන්නේ මේ. ඒක නිසා අපි ඉක්මනින් කාලා ආයෙ යන්න පිටත් වුණා. අපි දැන් මේ සීත කඟුලේ ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට ආවා.
ඉතින් දැන් හවස 6ට විතර නිසා මේ හරි නම් එක දිගට ලයික් දාලා තිබ්බේ. ඒත් මේ කැලයක් මැදින් යන නිසා පොඩ්ඩක් පරිස්සමෙන් යන්න. මොකද හවස් වෙද්දි සත්තු එහෙම එළියට එනවා. මේ හරි නම් මේ එක දිගට බංකුව එහෙමත් තිබ්බා කැලේ මැද. ඒක ගොඩක් වටිනවා. මේ අපිට ඊළඟට හම්බෙන්නේ ඉදිකටු පාන සීතගංගුල ඉඳන් කිලෝමීටර් 3ක් වගේ තිබ්බා. ඉතින් මේ හරි එක දිගට යන්න තියෙන්නේ ගල් මුල් උඩින් කඩපිලවල් අඩුයි. පරිස්සමෙන් යන්න ඕනේ. මොකද මේ ඉලක් තැන් වල මේ ලෙස්සනවා. ඉන්නේ අපි දැන් මේ කරුණාකරන ගමන් ඉන්නේ. දැන් නම් පොඩ්ඩක් රෑ වෙලා. ඉතින් මේ හරිය පරිස්සමෙන් යන්න ඕනේ. මේ ගල් වලින් යන්න තියෙන්නේ. මේ වතුර වැටිලා මාර විදිහට ලෙස්සනවා. මේ ඔයාලා තවත් පරිස්සමෙන් යන්න. මේ හරි මේ කෝකට ටෝච් එකක් ගහගෙන යන්න. මේ ලයිට් නම් දාලා තියෙන එක දිගට. ඉතින් මේ හරිය මං වැඩිය මේ රෙකෝඩ් කරේ නැහැ. මොකද රෑ නිසා කැම් එකට පේන්නේ නැහැ. ඔන්න ඉතින් අපිට පළවෙනි වතාවට සිරිපාද පෙවුණා. මේ සිරිපා කරුණාවේදී මාර්ම සතුටක් ආවේ. උදේ ඉඳන් කරුණා කළා. මේ දැන් තමයි සිරිපාදේ දැක්කේ. ඔන්න අපි අන්තිමට රත්නපුර පාරයි කුරුවිට පාරයි එකතු වෙන තැනට ආවා. මෙතෙන්ට හැරමිටි පාන වගේම ගල් වංගෙඩියත් කියනවා. ඉතින් මෙතන අපි පොඩි විවේකයක් ගත්තා. මොකද මහන්සි නිසා. අම්මා මෙහෙන් තමයි යන්න ඕනේ යද්දි. ඔව් ඔන්න අපි දැන් ආවා මේ රත්නපුරේ පාරේ හම්බෙන මකරතොන්න ගාවට. මෙතනට ලස්සනට සිරිපාද පේනවා. අපි ඉතින් මෙතනත් වැඳලා එහෙම සිරිපා කරුණාව පටන් ගත්තා. ඔන්න ඉතින් අපි උඩමළුවට ආවා. උඩමළුවටදී පාන්දර 4:00 වගේ වුණා. ඉතින් අපි සිරිපාද උඩමළුවත් වන්දනා කරලා ඊළඟට අපි ගියේ ඉරසේවය බලන්න. මෙතනත් මාරම ලස්සනයි. ඔන්න ඉතින් පස්වෙනි වතාවට සිරිපා වන්දනා කරලා දැන් මේ රත්නපුර පාරෙන් ආයේ පල්ලෙහාට කරුණා කරන ගමන් ඉන්නේ.
ඉතින් අද මීදුම අඩු නිසා මේ වටේම තියෙන කඳු ඔක්කොම පේනවා මාරම ලස්සනයි. ඈත බලාකුළු තට්ටුකින් පිරලා මාරම view එකක් තියෙන්නේ. ඉතින් ඔය එක වගේ කන්ද දෙකක් පේන්නේ ඒ බෑන සමනල කන්ද. ඉතින් ඔය එහා පැත්තේ තනියෙන් තියෙන කන්ද තමයි මේ කුණුදිය පව්ව කන්ද. ඉතින් එතෙන්ටත් සිරිපාද කොච්චර ලස්සනට පේනවද? අපි ඊයේ ආවෙත් ඔය පේන කුණුදිය පව්වයි ඊට දකුණින් තියෙන හීන් පිදුර තලාව කන්දයි මැදින් තියෙන මේ කුරුවිට පාරේ. ඉතින් අද අපි යන්නේ රත්නපුර පලාපත්දල පාරෙන්. ඉතින් ඒ පාරෙන් අපි ගිය පාර මේ කරුණාකරලා මං වීඩියෝ එකකුත් දාලා තින්නේ මේ මම ලින්ක් එක දාන්න උඩින්. මේ ඒකත් බලලා ඉන්න. ඒකත් මාරම සුන්දර අත්දැකීමක්. ඉතින් අපි දැන් මේ රත්නපුර පාරෙන් හමු වෙන මහගිරි දඹේ බයිනකමන් ඉන්නේ. ඉතින් අපි ගිය පාර සිරිපා කරුණාවේදී මේ හරිය මාරම සෙනඟක් හිටියේ. මේ පඩියක විනාඩි 10ක් වගේ හිටියා මේ උඩට යන්න. මේ පාර නම් සෙනඟ අඩුයි. මොකද අර ලංකාවට ආව උණාටුවත් එක්ක මේ සෙනඟ තාම සිරිපා වන්දනාවට ඇවිල්ලා නැහැ. මේ හරියට බාණ්ඩුව තියෙන මේ view එක මාරම ලස්සනයි. ඉතින් මම දැන් ওই zoom කරලා පෙන්නන්නේ රත්නපුර පාරෙන් හම්බෙන මේ මකර තොරණ. ඉතින් බලන්නකො අපි ඉන්න මේ උස මේ මාරම උසකින් ඉන්නේ. මේ අපි දැන් ඔතෙන්ට තමයි යන්න ඕනේ. ඉතින් අපි උඩ ඉඳන් ආවා මේ රත්නපුර පාරෙන් හම්බෙන අන්තිම අම්බලම ගාවට මේ ආඩියා මල දැන් අම්බලම ගාවට මෙතෙන්ට බලන්න මේ සිරිපාද වෙන විදිය මාරම ලස්සනයි.
ඔන්න අපි ආවාර උට ඉඳඟ මං සූම් කරලා පෙන්නුව මේ මකරත ඔන්න ගාවට ඉතින් බාණ්ඩක මෙතැන්ටත් සිරිපාද පෙන ලස්සන අද මීදමන නැති නිසා මේ මාරිදියට වීවගත්තිීන් ඔන්න අපි ආව ආයමත් මේ කුරුවිට පාරයි රත්නපුර පාරයි හම්බෙන තැන්ට අපි ඊයාව කුරුවිට පාරෙන් අද අපි යන්නේ මේ රත්නපුර පාරෙන් ඉතින් මේ පාරේ මේ පටි විතරයි තියෙන්නේ මේ අර පාර වගේ මේ ගල් මුල් වලින් යන්න දෙයක් නෑ මේ ඉතින් මං මේ පාරෙන් ගිය පාර ආපු නිසා මේ වැඩි වීඩියෝ කරන්න මේ ඒ වීඩියෝ එකත් බලලා එන්න මේ මම ලින්ක් එක දාලා තියෙන්නම් යටින් ඉතින් මේ පාරත් මාරම ලස්සනයි මේ අපි අද්දි මේ සිරිපාදෙත් මීදුමින් වැහිලා තිබ්බේ ඉතින් මේ හරියෙත් මාරම ලස්සනයි මං ඉස්සරහදී ලස්සන තැනක් සෙට් වුණොත් ආයෙ පෙන්නන්නම් සිරිපාද මේ තියෙන රත්නපුර පැත්තෙන් හම්බෙන මේ සීත අඟුල මෙතනත් නාන්න පුළුවන් මතන මේ පල්ලෙන් අවුලක් නෑ මෙතනත් මාරම ලස්සනයි අර තියෙන්නේ බලන්නකො පඩිත් එක්ක මේ හරි තියෙන ලස්සන මේ ඉස්සර රජවරුන් මේ පාරේ තමයි මේ සිරිපා කරුණා කරලා තින්නේ ඉතින් මන් දැන් ඉන්නේ මේ රත්නපුර පාරෙන් හමු වෙන මේ ධර්මරාජගල. එතෙන්ට අපි එද්දි මාරම ලස්සනයි මේ මීදුමෙන් වැහිලා තිබ්බේ මේ හරිය. ඉතින් මම මෙතනින් එහාට මේ වීඩියෝ කරේ නැහැ මොකද ගිය පාර සිරිපා කරුණා කරේ මේ පාරෙන් නිසා මේ වීඩියෝ එකක් මගේ channel එකේ දාලා තින්නේ මේ ඒකත් ගිහිල්ලා බලන්න. එහෙනම් ඉතින් මේ සිරිපා කරුණා මෙතනින් ඉවරෙන්න යන්නේ. ආයෙත් ලස්සන සංචාරයකින් හම්බෙමු.